දවසක් දා ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි ලිච්ඡවී රාජකුමාර සීහ සෙන්පතිතුමා බුදු සිරිපා වන්දනා කරලා ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. අපි හැමදෙනාට මේ ප්‍රශ්නේ ඊටාම වැදගත්. සක්කානුකෝ භන්තේ භකවා සම්දිට්ඨිකං දාන ඵලම් පඤ්ඤාපේතුං. ස්වාමීනි, අස්පනා පිට මේ ජීවිතේ හෙට අනිද්දාට නෙමෙයි අදම දන් දීමේ විපාක ආනිසංස ලබන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. අපි හැම වෙලාවකම දන් දෙනවා, සිල් ගුණ පුරනවා. අපේ මූලික අරමුණ වන්නේ පරලොව ගමන යහපත් කර ගැනීමත් සසර ගමන නිමා කර ගැනීමත්. මේ සිංහ සෙන්පතිතුමා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක්. ඒ උතුමන් වහන්සේගේ හදවතේ තිබ්බ ප්‍රශ්නය සමස්ත ජනවර්ගයා වෙනුවෙන්ම බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා සක්කාසීහ, ඔව් සීහ පෙන්වන්න පුළුවන්. අදාදම දානේ ආනිසංස පෙන්වන්න පුළුවන්. දායකෝ සීහ දානපති බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ. පළවෙනි ආනිසංසය තමයි දන් දෙන කෙනාට බොහෝ දෙනාට ප්‍රියයි මනාපයි. දැන් මෙතන ඉන්න මේ හැම දෙනාම ඔය අත්වලින් දන් දීලා තියෙනවනේ. හැම දෙනාම මෙතන ඉන්න අඩු වැඩි වශයෙන් තමන්ගේ ශක්ති පමණින් දන් දෙන පිරිසක්. ඒකින්ද ඔය ඇත්තෝ අපට ප්‍රියයි මනාපයි. අපි ඔය ඇත්තන්ට ප්‍රියයි මනාපයි. මේ හැම දෙනාම දැන් අද දවස පුරාවට මේ පින්බිමේ මහා සුවිශාල දානයන් පැවැත්වුණා. මහා දම් පින්කම් සිද්ධ වුණා. මහා මිස පූජා සිද්ධ වුණා. පිරිකර පූජා සිද්ධ වුණා. දන් දෙන අය ප්‍රියද මනාපද නැද්ද කියන එක දැන් ඔබට වැටහෙනවා. දන් දෙන කෙනාගේ කීර්ති නාමය මනුලොවින් ඔබට දෙව්ලොවින් ඔබට බඹලොව දක්වා පැතිරෙනවා. ඒ මතු නවතින්නෙත් නැහැ. සක්වලින් සක්වලට ඒ කීර්ති නාමය විදිලා යනවා. දන් දෙන කෙනෙක් ලෝක ප්‍රසිද්ධ වෙනවා. අපි හැමදාම අහනවා නේද? ඒවම් මේ සුතං ඒකං සමයං භගවා ජේතවනාරාමේ නැත්නම් අනාථපිණ්ඩිකස්සාරාමේ කියලා. අනාථපිණ්ඩිකාරාමය, අනේපිඬු සිටුතුමාගේ ආරාමය. හැමදාම එක දවසකට අනාථපිණ්ඩික කියන වචනය මේ මනුස්ස ලෝකේ ගිහි පැවිදි මිනිසුන්ගේ කටින් කී වතාවක් කියවෙනවද? ඒ වගේම මේ මනුස්ස ලෝකෙ නෙමෙයි දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ කටින් අනාථපිණ්ඩික කියන නම කී වතාවක් කියවෙනවද? ඇයි ඒ? දන් දීපු නිසා. 54 කෝටියක ධනයක් දෙව්රම් විහාරයට වියදම් කළා. දන් දීලා හොඳටම දුප්පත් වුණා. කාඩි හොතී බතුයි අනුභව කරන තරමට, කබල්ම කරත්තෙන් යන තරමට, වැහැරි අඳින මට්ටමට අනේපිඬු මහා සිටුතුමා දුප්පත් වුණා. හැබැයි netu පිය වෙන්න කලින් ඒ රන්රිදී රුවන් ගබඩා සියල්ල පිරී ගියා. නැවත වතාවක් ඒ සිටුතුමා මියදෙන මොහොත වෙනකොට දඹදිව තලෙ හිටපු මහා ධනවතෙක් හැටියට ජීවිතෙන් සමුගත්තේ. දානේ ආනිසංස. අපි අදත් කියන පුබ්බාරාමේ විහෙරති මිගාර මාතු පාසාදේ කියලා. මිගාර මාතු ඒ ශ්‍රී නාමය ධරන්නේ කවුද? විශාකා මහා උපාසිකාව. ජීවිතේ පුරාවට දන් දීපු උපාසිකාවක්. අදත් එගේ නම සිහිපත් කරනවා. බන්දුල මල්ලිකාගේ නම අද සිහිපත් කරනවා. වේලුකණ්ඨකී නන්ද මාතාවගේ නම අද සිහිපත් කරනවා. ඒ වගේම දඹදිව උතුරු ප්‍රදේශ වාසී චිත්ත ගෘහපතිතුමාගේ නම අද සිහිපත් කරනවා. ඔය නම් ගානක් අපට මේ දහම තුල ඇහෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඡණ්ඩාසෝක ධර්මාසෝක කලේ දානයෙන් පරිත්‍යාගයෙන් දුට්ටගාමිනී ඒ පින්වත් ගාමිනී රජතුමා බවට පත් කළේ මහා දානයෙන්. දන් දුන් අය සෑම කීර්ති නාමය ලබනවා. දන් දුන් අය සෑම කල්හි ප්‍රසිද්ධ වෙනවා. දන් දීපු කෙනෙක් කවදාකවත් දුප්පත් වෙන්නේ නැහැ. දන් දීපු අය කිසිදාක ඉතිහාසයේ දුප්පත් වෙලා නැහැ. හොඳට බලන්න විමසලා. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පවත්වපු අය, මලින් පහනෙන් බුදු සිරිපා පුදපු අය, තමා සතු ආහාර වේල නොකා නොබී දන් දෙන ඇත්තෝ ඉන්නවා. අදත් ඉන්නවා. නිදි වරාගෙන දන් දුවේ නැත්තෝ ඉන්නවා. දැන් මෙහෙත් දන් පැන් පූජා කරන, වාර්ෂික දාන පවත්වන, සංඝෝපස්ථාන කරන හැම දෙනාම මේ පින්බිමට වෙලා නිදි වරාගෙන දන් දීලා යනවා. එනකොට බොහොම ප්‍රියයි මනාපයි. දන් දීලා යනකොට පරමලක් වගේ මූණ. එච්චර වෙහිසිලා යන්නේ. හැබැයි හදවතේ ශ්‍රද්ධාව නැමැති සුපිපි සුවඳ පුෂ්පදාමයේ උපදවාගෙන යන්නේ. දන් දෙන අය හැමදාම සැනසෙනවා. ඒක නිසා ඔය දෑතින් හෙටත් දන් දෙන්න. ඔය දෑතින් හෙටත් බුදු සිරිපා මලින් පූජා කරන්න. පුළුවන් හම්බ කරන හැම සතේම දන් දෙන්න. ඇයි මම මෙහෙම කියන්නේ? දානං තානං මනුසානං. දානය තමයි මිනිසුන්ට රැකවරණය. ඒ නිසා පරලොව යන්න සිද්ධ වෙනක නියතියක් නම්, ඒකාන්තයෙන් මැරෙනවා නම්, මරණින් මත්තට සැපය දුන් දානය නම් කුමකට සත්පුරුෂයෝ දානයට ප්‍රමාණ වෙද්දෝ කියලා ඔබම හිතන්න. ඉතින් භාග්‍යවතුන් වහන්සේ බදාරනවා සීහ මේ ලෝකේ දන් දෙන කෙනා බොහෝ දෙනාට ප්‍රියමනාප වෙනවා. මේ අපට දන් දෙන්න කියන එක නෙමෙයි. ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න කියන එක නෙමෙයි. කාට හරි කැම වේලක් දුන්නොත්, කාට හරි යම් පරිත්‍යාගයක් කරොත් එයාගේ කීර්ති නාමය පැතිරෙන්නේ නැද්ද? පැතිරෙනවා.
දන් නොදෙන කෙනා ගැන එයත් මසුරෙක්, එයත් ලෝභියෙක් කියලා කියන්නේ නැද්ද? කියනවා. එහෙනම් දන් දීම කියන්නේ ශ්‍රේෂ්ඨ ගුණයක්. දන් දීම කියන්නේ උත්තම ගුණයක්. දන් දීම කියන්නේ හද සනහාලන ගුණයක්. දන් දීම කියන්නේ පාරමිතාවක්. දන් දීම කියන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලා වැඩි මාර්ගය. දන් දීම කියන්නේ බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කර මාර්ගය. දානයේ ප්‍රභේද ගණනාවක්. ධර්ම දානය, ආමිෂ දානය, අභය දානය, ශ්‍රම දානය, ප්‍රතිපත්ති දානය, ආමිෂ දානය. අහෝ මොනතරම්ද? කෙනෙකුට පුළුවන් මේ දානයන් සිද්ධ කරගන්න. සියල්ලෙන් අග්‍රවන්නේ ධර්ම දානයයි. මා මේ ඔබට කියා දෙන මොහොතේ මා හදවත තුල පහළ වෙන කුසල් සිත් හරි ප්‍රබලයි, ඥාන සංප්‍රයුක්තයි. එනිසා ධර්ම දානයේ සියලු දානයන් අතර අග්‍රයි. ධර්ම දානය නොමැති ලෝකේ බත් හැන්දක් දන් දෙන මිනිස්සු බිහි වෙන්නේ නැහැ. ධර්ම දානයක් නොමැති ලෝකේ බුදුන් පුදන මිනිස්සු බිහි වෙන්නේ නැහැ. ධර්ම දානයක් නොමැති ලෝකේ අනාථ පිණ්ඩිකවරු, විසාකාවරු බිහි වෙන්නේ නැහැ. දන් දුන් ලෝකේ, එම නැත්තම් ධර්ම දානය දුන් ලෝකේ ධර්ම දානී ඉදිරියේ තමයි සරියුත් මහ මොගලන් උතුම බිහි වුණේ. කාශ්‍යප මහ උතුම බිහි වුණේ. මහා සංඝරත්නය බිහි වුණේ. සිව්වනක් පිරිසම බිහි වුණේ ධර්ම දානී ඉදිරියේ. ඒ පරම කල්යාණ මිත්‍ර, අග්‍ර කල්යාණ මිත්‍ර, අසම සම කල්යාණ මිත්‍ර, තුන් ලෝකයක් සැනහූ භාග්‍යවත් වූ ගෞතම ගෝත්‍රයේ උපන් සිද්ධාර්ථ කියන ශ්‍රී නාමය ඇති 32ක් මහා විසිතුරු ලකුණින් අලංකාර සෝභමාන ශරීරයක් දරන හදමල්ලේ පිරීගිය ගුණය වචන වලින් කියවන හැකි අවාච්‍ය වූ ධර්මකාය සම්පත්තියක් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ, අපේ ශාස්ත්‍රෝන් වහන්සේ අද වගේ දවසක මේ වෙනකොට ඉසිපතන මිගදායට ළඟා වෙලා පස්වග මහණුන් ප්‍රතික්ෂේප කළා. ශ්‍රමණ ගෞතමයෝ ඕන්න පරාජයට පත් වෙලා අප සොයාගෙන එනවා. නොවන්දිමු, ගරු නොකරමු, අසුන් නොපනවමු, පිළි නොගනිමු. ඔන්න කතිකාවත ඇති වෙච්ච හැටි. හැබැයි ලං වෙනකොට බුදු තෙද, බුදු බල, බුදු අනුහස කියා පාමින් ඔවුන්ගේ කතිකාවත් අහෝසි වුණා. කෙනෙක් දුවගෙන ගිහිල්ලා දෙපොඩ සිවුරත් පාත්‍රයත් අතට ගත්තා. කෙනෙක් දුවගෙන ගිහිල්ලා සිරිපාදෝවණය කරන්න වතුර තැබුවා, අසුන් පැනෙව්වා. එහෙත් ඔවුන් තීරණය කළා සවන් නොදෙමු කියන දේ අහන්න නැතුව ඉමු. අන්න ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාව, බුදු කරුණාව, අසම සම කරුණාව, බුදුවරයෙකුට පමණක් සාධාරණ කරුණාව හදවතින් දරාගෙන මා භික්කවේ තථාගතෝ ආවුසෝ වාදේන සමුදා චරිත්ත කියලා වදාලා. මහණෙනි, තථාගතයන් වහන්සේ ඉස්සර වගේ දැන් ඇවැත්නි කියලා කතා කරන්න එපා. සාමාන්‍යයෙන් පාලියේ ආවුසෝ කියලා කියන්නේ තමන්ගේ හා සමාන මට්ටමක කෙනෙකුට ආමන්ත්‍රණය කරද්දී ආවුසෝ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් නම් එහෙම කියන්න එපා. දැන් එහෙම කිව්වොත් නුඹට අලාභයක්. පළවෙනි වතාවේ පිළිගත්තේ නැහැ. දෙවෙනි වතාවේ පිළිගත්තෙත් නැහැ. බලන්න හදවතක ඇති අහංකාරකම. කොච්චරද මාන්නක්කාරකම, කොච්චරද හිතුවක්කාරකම, කොච්චරද දෘෂ්ටිගතික බව, කොච්චරද අත්තනෝ මතේ බලය. තුන්වෙනි වතාවෙත් පිළිගත්තේ නැහැ. මේ අද වගේ දවසක හවස් කාලේ ඇතිවෙච්ච සංවාදයක් ඉසිපතන මිගදාය පිළිගත්තේම නැහැ. ඒත් බුදුරජාණන් වහන්සේගේ බුදු කරුණාව නතර වුණේ නැහැ. අසා වදාලා නුඹලාට මින් පෙර කිසිම දවසක මම මේ විදිහේ ප්‍රකාශයක් කළා තියෙනව මතකයිද කියලා ඇහුවා. ආන්න එතකොට සිහිය ඇති වුණා. හැබැයි නේනම් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මින් පෙර කිසිදාක අරහන් සම්මා සම්බුද්ධෝ කියලා නැහනේ. අන්න එතකොට කටවල් වැහුණා. සවන් දෙන්න මහණෙනි කිව්වා. මම මේ කියන දෙයට කාරුණිකව සවන් දෙන්න. එහෙමයි වදාලේ. මගේ මේ වචනය අහලා ඉන්න. ඊට පස්සේ තීරණය කරන්න අරහන්ද සම්මා සම්බුද්ධද නැත්ද කියලා. එච්චර අමාරු වුණා ඉස්සෙල්ලාම මේ සදහම් සංදේශයේ මිනිස් වංශයට දායාද කරන්න. ඔබ හිතන්න කොච්චර අමාරු වෙන්නේ නැතිද? එතකොට දැන් ඔබ වැඳගෙන අහගෙන ඉන්නවා. ධර්ම දේශනා කරද්දී දැන් බොහොම ශ්‍රද්ධාවෙන්. එදා හිටපු මිනිසුන්ට මේ ධහම දී ගන්න හරිය අමාරු වුණා. හැබැයි මෙහෙම දෙයක් තිබුණා. ඒ අත්තෝ දී ගන්න අමාරු වුණාට දුන්නාට පස්සේ හදවතින් මේක අල්ලගත්තා. අය දෙපාරක් හැරෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ තමයි ඇසල සඳ උදා වෙන නිමේසේ ඒ සිසිල් සඳ කෙරෙන් නිසිපතන මුවවණය නැහැවි යද්දී සුදෝසුදු බුදුරැස් දහරා මතුුනේ පළවෙනි වතාවට. ෂඩ්වර්ණ බුද්ධ රාශි මාලා නිකුත් වෙලා සක්වලින් සක්වලට පැන ගියා කියලා බණ පොතේ සඳහන් වෙනවා. අදත් සක්වලින් සක්වලට එදා බුදු සිරිමුව මඩලින් ඒ ශ්‍රී ශරීරයෙන් රැස් නිකුත් වෙච්ච කිරණ කැටි අදත් සක්වාතලයෙන් සක්වාතලයට ගමන් කරනවා. මේවා සත්‍යයක්මයි. බුදු බලයේ අනුහස. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අමා ධර්මය මදුම් පිළිවෙතයි ශාන්ති මාවත අත්ත කෙලමතානු යෝගයෙන් හෝ කාමේසු කාම සුකල්ලිකානු යෝගයෙන් සුගතියේ ගිය කෙනෙක්වත් නැහැ. මොන නිවනක්ද?
අතහරින්න ඔය අන්ත දෙක. දුකක්මයි අත්තකිලමතානුයෝගය. මෝඩකමක් උමතුවක්මයි කාමේසුකාමසුකල්ලිකානුයෝගය. අතහරින්න, වර්ජනය කරන්න, දුරු කරන්න එපා ඒ අන්තයන්ට බැඳෙන්න. දුකටයි ඔබ බැඳෙන්නේ. මෙහෙම ආමන්ත්‍රණය කළා. මා හොයාගත් මේ මැදුම් පිළිවෙත උත්තමයි, ශ්‍රේෂ්ඨයි, සාන්තිකරයි, නිවන වෙත පමුණවන. පුරුදු කරලා බලන්න. පුරුදු කරලා බලන්න. ඒ මැදුම් පිළිවෙත දේශනා කළා. සිව්සස් දහම් මනාව විභජනය කළා. මා අවබෝධ කළා පෙර නොවූ විරු දහමක්. අනුනුසුතේසු ධම්මේසු පෙර නෑසු විරු දහමක් විශේෂ මගේ ඥාන දර්ශනය පහළ වුණා. දුක මම අවබෝධ කරා. ජීවිතේ මොකක්ද කියලා අවබෝධ කළා. දෙවියා, මිනිසා, බ්‍රහ්මයා, සසර, ඇස, කන, නාසය, දිවකය, පස් පොළව, වා පොළව, ජල පොළව, සක්වල මේව මොනවද කියලා මම අවබෝධ කළා. මේ සියල්ල මම අවබෝධ කළා. අවකාශය කියන්නේ මොකක්ද? භූමිය කියන්නේ මොකක්ද? දුර කියන්නේ මොකක්ද? ළඟ කියන්නේ මොකක්ද? කාලය කියන්නේ මොකක්ද? මේ සියල්ල මම අවබෝධ කළා. අවබෝධ නොවිච්ච දෙයක් නැහැ. සියල්ලෙන් සියල්ල මනාව දුටු අවබෝධ කළ මමයි නුඹලාට මහණෙනි මේ ධම් දෙසන්නේ. සවන් දෙන්න. සවන් දෙන්න. පස්වගේ මහණුන්ගේ සිත් සතන් නිවි ගියායේ බුදු වදන් ඉදිරියේ. කොණ්ඩඤ්ඤ තාපසතුමා ඒ අමා ධර්මයේ අවසන් වෙනකොට දහසක් නයින් ප්‍රතිමන්විත ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ ධර්මයේ පළමු කොට අවබෝධ කරපු කෙනා බවට පත් වුණා. ඒ වෙනකොට 18 කෝටියක් බ්‍රහ්ම රාජවරු, දේව රාජවරු අහස් කුසේ මහරහත් භාවයට පත් වුණා. දෙවියෝ, බ්‍රහ්මයෝ, විශේෂයෙන් බ්‍රහ්ම රාජවරු 18 කෝටියක් රහතන් වහන්සේලා බවට පත් වුණා. අද වගේ දවසක රාත්‍රී කාලේ අදත් ඉන්නවා ඒ රහතන් වහන්සේලා. අකනිටා බඹතලේ හිතලා බලන්න. එහෙම දහමක් ලෝකෙට මතුවෙච්ච දවසේ අපි කොච්චර සතුටු වෙන්න ඕනේද? ජීවිත පරදුවට තබා දන් දීම වටිනවා. ඒ අනුහස කුමකද? එදා සුමේද තාපසතුමාගේ දානයේ අනුහස. වෙස්සන්තර මහරජතුමාගේ දානයේ අනුහස. කදිරංගාර සිටුතුමාගේ දානයේ අනුහස. මහ උම්මග්ග ජාතකයේ මහ ප්‍රඥාවේ අනුහස. සස ජාතකයේ පුංචි හාපැටියේ ගින්නකට පැනපු අනුහස. වෙන මොකක්ද? හිතලා බලන්න. ඉවසීමේ අනුහස. ලෝතර බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණා. ඉතින් ඒ නිසා දන් දීම මෙලොවටත් හොඳයි, පරලොවටත් හොඳයි. ප්‍රියමනාප සැනසීම ජීවිතයට ගෙන දෙනවා.